මෙහින් එඩියුකේෂන් YouTube channel එකට ඔයව සාදරයෙන් පිළිගන්නවා. තවත් අලුත් වීඩියෝකින් සහ තවත් අලුත් නව දැනුමකින් ඔයගොල්ලන්ව මේ විදිහට පිළිගන්න ගමන් අපි අද කතා කරන්නේ ඇක්සලෝට් එහෙම නැත්නම් ඇම්බිස්ටෝමා මෙක්සිකානම් කියන මාළුවා ගැන. මෙක්සිකානු ඇවිදින මාළුවා ලෙසද හැඳින්වෙන ඇක්සලෝට් මෙක්සිකානු නගරය අසල පිහිටි ෂොටිමිල්කෝහි විල් සහ ඇල මාර්ගවලට ආවේනික අද්විතීය හා ආකර්ශනීය උභයජීවියෙකි. ඇවිදින මාළුවෙකු ලෙස හැඳින්වුවද එය මාළුවෙකු නොව උභයජීවියෙකි. කොටි සලාමන්ඩර සමග සමීපව සම්බන්ධ වේ. ඉතින් ඔයාට පේනවා ඇති අද ඇක්සලෝට් කියලා සුවිශේෂී මෙක්සිකානු ඇවිදින මාළුවා ලෙස හඳුන්වන සුවිශේෂී මාළුවෙක් ගැන තමයි අද කතා කරන්නේ. සතිපතා මේ වගේ අලුත් නව වීඩියෝ නව දැනුමක් සහ නව සතෙක් දැනගන්න ආසයි නම් අපේ channel එක සමග එකතු වෙන්න. දැන්ම අපේ channel එක subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම මේ ඇක්සලෝට්ගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ ගැන කතා කරමු. 1. නියෝටේනි. ඇක්සලෝට් හි වඩාත්ම කැපීපෙනෙන ලක්ෂණය වන්නේ එය ජීවත් වන කාර්ය පුරාම කීට ලක්ෂණ රඳවා ගැනීමයි. මෙයට බාහිර පිහාටු සහිත ගිලුණු පුෂ්ඨ වරලක් සහ ජලජ ජීවිත රටාවක් ඇතුළත් වේ. බොහෝ උභයජීවීන් පරිවෘත්තීය ක්‍රියාවලිය හරහා ගමන් කරයි. නමුත් ඇක්සලෝට් හි වැඩිහිටි ස්වරූපය වෙනස් නොවී ලිංගික පරිණිතිභාවයට පත්වේ. ලක්ෂණ මාතෘකාවේ අපි දෙවෙනියට කතා කරන්නේ පුනර්ජනනය ගැන. ඇක්සලෝට් සම්පූර්ණයෙන්ම අත්පා ඔවුන්ගේ හදවතේ කොටස් කොඳු ඇට පෙළ සහ මොළය පටක පවා පුනර්ජනය කළ හැකිය. මෙය ජීව විද්‍යාත්මක පරීක්ෂණවල විශේෂයෙන් පුනර්ජීව වෛද්‍ය විද්‍යාවේ සහ ප්‍රාථමික සෛල ජීව විද්‍යාවේ ප්‍රධාන විෂයක් බවට පත් කරයි. ඇක්සලෝට් සම්බන්ධයෙන් ඊළඟ මාතෘකාව වෙන්නේ භෞතික ලක්ෂණ ගැන. අපි ඊළඟට කතා කරන්නේ භෞතික ලක්ෂණ. ප්‍රමාණය සාමාන්‍යයෙන් දිග සෙන්ටිමීටර් 30ක්, ඒ කියන්නේ අඟල් 12ක් දක්වා වර්ධනය වෙනවා. බර ග්‍රෑම් 60ක් සිට 226ක් දක්වා පරාසයක පවතී. පෙනුම ගැන කතා කරොත් පළල්, පැතලි හිස, පියනක් නැති ඇස් සහ සිනහවක් මෙන් පෙනෙන මුඛයක්. ඒවා වර්ණය වෙනස්කම් කිහිපයක් පැමිණි. මේ ඇක්සලෝට්ගේ වල් වර්ගයක් ඉන්නවා. ඒගොල්ලෝ අඳුරගන්න පුළුවන් පොඩි ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ රන්වන් ලප සහ අඳුරු පෙනුමක් ගන්නවා. මේගොල්ලන්ට තියෙන තව වර්ගයක් තමයි ලියුකිස්ටික් කියලා කියන්නේ. ඒගොල්ලන්ව අඳුරගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ රතු පැහැති කරල් සහ සුදුමැලි රෝස පෙනුමක් ගන්නවා. මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඇති කරන්න තමයි ගන්න. එහෙම නැත්නම් වහල්භාවයේදී තමයි ගොඩක් වෙලාවට බහුලව භාවිතා වෙන්නේ. මේගොල්ලන්ගේ තව වර්ගයක් තියෙනවා රන් ඇල්බිනෝ කියලා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අඳුරගන්න පුළුවන් ඒගොල්ලන්ගේ පෙනුම කහ රන්වන් සමක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලන්ව අඳුරගන්න පුළුවන් ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ගේ පාට තමයි. ඊළඟ වර්ගය තමයි මේ එකම ජාතිය මේ එකම සතාගේ වර්ග තියෙනවා කිහිපයක්. එයින් මේ අන්තිම වර්ගය තමයි මෙලනොයිඩ් කියලා කියන්නේ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ හැම කළුයි. ඉතින් ඒ කළු හැම තියෙන ඒ ලක්ෂණය ඒ මෙලනොයිඩ් කියන වර්ගය කියලා අඳුරගන්න පුළුවන්. මේ එකම සතාට වර්ග 4ක් තියෙනවා. ඊට පස්සේ අපි ඇක්සලෝට්ගේ වාසස්ථාන සහ තර්ජන ගැන කතා කරමු. මේ ඇක්සලෝස සෝසිනියකෝ සමහරවිට ප්‍රනාන්සන් වැරදෙන්න පුළුවන්. මම හිතන්නේ මේක සෝචිනියොස්කෝ කියන විලෙහි සහ වරක්
චෞකවිලෙහි මේ වන විට ජලය බැස යන විලේ උළඟ නිජබිම වෙලා තියෙනවා. ඔවුන්ගේ වාසස්ථාන නාටකාකාර ලෙස හැකිලී ඇත්තේ නාගරික සංවර්ධනය, ජලදූෂණය, තිලාපියා සහ පර්චසය වැනි ආක්‍රමණශීලී විශේෂ. මෙන්න මේ සාධක ඔවුන්ගේ බරපතල ලෙස වධවීමේ තර්ජනයට ලක්ව ඇති තත්ත්වයට අදාළ වී ඇත. මේකෙන් කරුණු දෙකක්ම අපි විසින්, ඒ කියන්නේ මිනිස් වර්ගයා විසින් කරන දේවල්. ඒ තමයි ජල දූෂණය සහ නාගරික සංවර්ධනය. අපි දැන් මේ ඇක්සලෝසස්ගේ ආහාර වේල ගැන කතා කරමු. ඇක්සලෝසස් මාංශ භක්ෂක වෙනවා. ඔවුන් අනුභව කරනවා පණුවන්, කෘමීන්, කුඩා මාළු, කබුල වගේ දේවල්. ඔවුන් ආහාර ගැනීම සඳහා ඔවුන්ටම විශේෂ වූ චූෂණ ක්‍රමයක් භාවිතා කරයි. ඒ චූෂණ ක්‍රමය තමයි ජලය සහ ගොදුර ඇද ගැනීමට හදිස්සියම මුඛ විවෘත කරනවා. ඒ කියන්නේ ඉක්මනින් වෙන දෙයක්. කටින් නිකන් සූප්පු කරනවා වගේ ඒගොල්ලෝ කට ඇරලා වතුරත් එක්ක ගොදුර කට ඇතුළට ඇද ගන්නවා වගේ දෙයක් තමයි මෙතනදී ඒගොල්ලෝ කරන්නේ. අපි දැන් මේ ඇක්ස්ටෝටල්ස්ගේ විද්‍යාත්මක හා සංස්කෘතික වැදගත්කම ගැන කතා කරමු. විද්‍යාත්මක පරීක්ෂණවලදී ඇක්සලෝටල් ඔවුන්ගේ පුනර්ජීන හැකියාවන් සහ විවිධ පෙනෙන කලල වර්ධනය හේතුවෙන් රසායනාගාරවල බහුලව භාවිතා වේ. ඊට පස්ම ඇස්ට්‍රෝටල් සම්බන්ධයෙන් ඇස්ටෙක් මිත්‍යා කතා බිහි වෙලා තියෙනවා. ඇස්ටෙක් පුරාවෘත්තයේ ඇක්ස්ටෝටල් මරණයෙන් බේරීමට එකක් බවට පරිවර්තනය වූ දෙවියෙකු ලෙස සොලෝටල් සමග සම්බන්ධ වෙලා තියෙනවා කියලා මේ මිත්‍යා කතාවේ තියෙනවා. මේ මිත්‍යා කතාවේ නම තමයි ඇස්ටෙල් කියලා කියන්නේ. මේ ඇස්ටෝටල්ට සම්බන්ධයෙන් නූතන සංකේතයකුත් තියෙනවා. ඒ තමයි මෙක්සිකෝවේ ඇස්ට්‍රෝටල් යනු ඔරොත්තු දීමේ හැකියාව සංකේතයක් වන අතර දැනුවත්භාවය වැඩි කිරීම සහ විශේෂ ආරක්ෂා කිරීමට උත්සාහයක් නැත. ඔයා දැන්ටමත් දන්නවා ඇති මේ ඇක්ස්ටෝටල් කියලා කියන්නේ මෙක්සිකෝවේ ඇවිදින මාළුවට කියලා. ඒ කියන්නේ මෙයා මෙක්සිකෝ විතරයි ඉන්නේ. ඉතින් මෙක්සිකෝවේ ඔරොත්තු දෙන සංකේතයක් විදිහට මේ සතා හඳුන්වලා තියෙනවා. අන්න ඒක නිසා මෙක්සිකෝව විසින් මේ සතුන් වද වෙන්නේ නැතිව ආරක්ෂා කරන්න එක වර්ග වර්ග 4ක් කිව්ව කලින්. ඉතින් ඒ වර්ග ටික පොඩ්ඩක් හරි කුඩා ප්‍රමාණයක් හරි ආරක්ෂා කරන්න මෙක්සිකෝ පියවරගෙන තියෙනවා. අපි දැන් මේ ඇස්ටෝටල්ගේ සංරක්ෂණ තත්ත්වය ගැන කතා කරමු. වනයේ දැඩි ලෙස වදවීමේ තර්ජන ලක්ව ඇත. මේගොල්ලෝ IUCN රතු ලයිස්තුවෙත් ඉන්නවා. ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවල රැඳී සිටින්නේ පුද්ගලීන්. ඒ කියන්නේ මාළු 1000ක් පමණ යයි ගණන් බලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් වඳ වෙලා ගිහිලා තියෙනවා. මේගොල්ලන්ගේ ජීවීන් ආරක්ෂා කරන්න සංරක්ෂණ කටයුතු වලට ඇතුළත් වෙන්නේ වාසස්ථාන ප්‍රතිසංස්කරණය, වහල් අභිජනන වැඩසටහන්, මහජන අධ්‍යාපන සඳහා ප්‍රජා සම්බන්ධතා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ ඇස්ටෝටල් කියලා කියන්නේ මේ එසේමසේ සතු ජාතියක් නෙමෙයි, ගොඩක් සුවිශේෂී සතු ජාතියක්, සතු වර්ගයක්. මේගොල්ලෝ මාළුවෙක් විදියට සැලකුවට මේගොල්ලෝ උභයජීවියෙක්. ඒ කියන්නේ වතුරේ ඉන්න පුළුවන් උභයජීවියෙක්. මේගොල්ලෝ ගොඩක් විශේෂ මාළු ජාතියක්. නමුත් මේ සත්තු අපි පරිස්සම් කරේ නැත්තම් මේ සතුන්ව මේගොල්ලෝ කාලයත් සමග වඳ වෙලා යයි.
ඉතින් සතිපතා මේ වගේ හොඳ අලුත් නව දැනුමක් සහිත වීඩියෝ බලන්න දැන්ම අපිව සබස්ක්‍රයිබ් කරලා ඊට යහපැතින් තියෙන බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. මේ වගේම අලුත් සතෙක් සමග අලුත් කතාවක් සමග අපි නැවත දවසක මුණ ගැහෙමු.